මල් ගහක් ගාව ෆොටෝ එකක් ගහලා දාපුවාම අපේ රටේ ඉන්න තරුණයෝ එතකොට මෙහෙ පෙරිස් කියනවා එහෙ ගිහිල්ලා සැප විඳිනවා හොඳට ඉන්න. එහෙම තමයි පේන්නේ. නේ ඩෙක්සුස් දෙක දාලා කැප් එක දාලා ජැකට් එක දාලා ඉන්නකොට මොන දුකක් විඳිනවද අපේ ඔය කොරියාවේ එහෙම ඉන්න තරුණයෝ. අම්මා තාත්තා ගාව ඉන්නවා වාගේ දරුවොත් එක්ක ඉන්නවා වාගේ නිදාගෙන ඉන්නවා වාගේ සනසීමක් යත්තන්ට නේ. දවසට පැය කීපෙයි වැඩ කරන්නේ. එච්චර මහන්සි වෙලා කැපකිරීම කරලා කවදා හරි ඇත්තෝ ලංකාවට ආපුහම ඒ ඇත්තන්ට දවසක හිතෙන්න පුළුවන් මෙහෙම හිතිච්ච උදවියක් ඇති අපරාධෙනි කියලා. ඒ ඇත්තන්ට දවසක හිතෙන්න පුළුවන් කාටද කෙරුවේ කියලා. ඒ ඇත්තෝ ලංකාවට එනකොට දරුවෝ හරි ම්ලේච්ච වෙලා. ඒ ඇත්තෝ ලංකාවට එනකොට තමන්ගේ බිරිඳක් නැති වෙලා. ඒ ඇත්තෝ ලංකාවට එනකොට ඇත්තන්ට තෘප්තිය සතුට කියන එක නැත්තටම නැති වෙලා. මිනිස්සු බොහොම ඉක්මනට ආපහු කොහාට හරි යනවා.